චුටි අය අපච්චි එයා හරි අක්කේ හරි මේ කම්පියුටර් එකේ තිබ්බ ඩේටා එකක් මොකද? කිරන්න අහන්න නැති මන්න කම්පියුටරේ වැඩ කරේ නෑනේ අයියෝ ඉවරයිනේ ඉතින්. නෑ නෑ එහෙම කරගන්න අවශ්‍ය නෑ. අපිට Excel document එක protect කරන්න password එකක් දාන්න පුළුවන්. ඔයාලා දන්නවද ඒක? මුලින්ම Excel එකේ menu bar එකේ මුලින්ම තියෙන file tab එක click කරන්න. ඊට පස්සේ info යටතේ තියෙන පළවෙනි option එක protect workbook තෝරන්න. protect workbook යටතේ දෙවෙනි option එක encrypt with password click කරන්න. ඊට පස්සේ එන dialog box එකේ password කියන තැනට ඔයා කැමති password එකක් දීලා නැවත ඒ password එකම re-enter කරන්න. ඊට පස්සේ ඔයාගේ workbook එක save කරලා close කරලා නැවත open කරලා බලන්න password එකක් ඉල්ලනවද කියලා. මේක Excel වල විතරක් නෙවෙයි Office package එකේ තියෙන ඕනෑම application එකකට මේ password එකක් දාලා protect කරන්න පුළුවන්.